මේක අලුත් ස්ටාර්ට්අප් එකක් ඔය වැඩක් ඒජන්සියක් හදන්න නම් මම අලුතෙන් ඒකේ පළවෙනි දවස් අද. ඉතින් අද වීඩියෝ එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා මේකේ බ්‍රෑන්ඩින් කොහොමද මම කරන්න යන්නේ ඒ වගේම මේකේ බෑක් එන්ඩ් එකේ වැඩ ටික මම කොහොමද මුලින්ම පටන් ගන්න යන්නේ කියලා. ඉතින් මේක ඩේ 1 එක කිව්වට මේකේ බ්‍රෑන්ඩින් පැත්ත ඉවරයි. මම මේකට ලෝගෝ එකක් ඩිසයින් කරා, නේම් පැත්ත හිතුවා. ඒ ඔක්කොම මම කරලා ඉවරයි. දැන් මේකේ තියෙන්නේ සෝෂල් මීඩියාස් ටික හදන්න, වෙබ්සයිට් එකේ වැඩ ටික ඔක්කොම ඉවරයක් කරන්න ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේක මම තනිකරම මම මේකේ ප්‍රොසෙස් එක ChatGPT එකෙන් තමයි මොනවාද කියන්න වෙන්න ඕන දේවල් ටික ඔක්කොම අහගත්තේ ChatGPT එකෙන්. ඒ වගේම DeepSeek එකෙන්. රයිට්, මම මුලින්ම කියන්න මම මොකද්ද මේ ඒජන්සි එකෙන් කරන්නේ කියලා. මේක ඇල්ල පර්සනල් බ්‍රෑන්ඩින් ඒජන්සි එකක්. හැබැයි බුක් ඕතර්ස්ලාට විතරයි. ඕතර්ස්ලාට ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් පර්සනල් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්න පුළුවන් ඒජන්සියක් තමයි මම හදන්නේ. ඉතින් මම මේකේ මිෂන් එක ඇවිල්ලා බුක් ඕතර්ස්ලා මම දැකලා නැහැ ලංකාවේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් තියෙන ඒගොල්ලොන්ට. තියෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඊට ඇරෙන්න එහෙම කවුරුත් නැහැ. ඒගොල්ලෝ උනත් පිළිවෙලකට ඒගොල්ලොන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක නැහැ. ඒ වගේම ලෝකෙම ගත්තත් එහෙම ඒජන්සි එකක් නැහැ ඕතර්ස්ලාට විතරක්. එහෙම ඕතර්ස්ලාට විතරක් ඕනේ නැහැ ඒජන්සියක්. බට් මට හිතෙනවා මේක මම try කරොත් මට බැරි වෙන එකක් නැහැ කියලා. රයිට්, මගේ මිෂන් එක ඇවිල්ලා බුක් ඕතර්ස්ලාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ග්‍රෝ කරනවා. ඒකෙන් ඒගොල්ලන්ට සේල්ස් වැඩි වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක වෙනම ලෙවල් එකකට ගන්න පුළුවන්. පිටරට ගත්තොත් එහෙම ගොඩාක් ඕතර්ස්ලා ඒගොල්ලන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ග්‍රෝ කරගෙන යනවා. ඒත් ලංකාවේ ඒක දකින්න නැති හින්දා මම මුලින්ම ලංකාවට ඒක try කරන්න තමයි යන්නේ. රයිට්, ඉතින් මම ChatGPT එකෙන් චෙක්ලිස්ට් එකක් ඉල්ල ගත්තා. මම මොනවාද මගේ ඒජන්සි එකේ දැන් මේ වෙනකොට තියෙන ඒවායි ඊළඟට දැන් මම මොකද කරගෙන යන්න ඕනේ කියන එකයි. I'm making brand identity, website and domain, email and communication tools, service offers, process and delivery system, finance and payment, social media content setup. ඔයගේ සෙට් එකක්ම දුන්නා. මේකේ හැම දෙයක්ම මට ඕනේ වෙන්නේ නැහැ. ඒත් මට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මම මොනවාද දැන් මේ වෙනකොට හදාගෙන යන්න ඕන කියන එක. වෙබ්සයිට් එකේ ඩිසයින් එක ඕල්මෝස්ට් ඉවරයි. වගේම වෙබ්සයිට් එකේ කෝඩින් පැත්තත් ඉවරයි. මම මේක තනිකරම Gemini එකෙන් කෝඩ් කරගත්තේ. මම ඔයගොල්ලන්ගේ සයිට් එක මගේ ස්ක්‍රීන් එකේ දැන් මේ යන්නේ ඔයගොල්ලන්ට සයිට් එක. මේක චූටි සිම්පල් සයිට් එකක්. මොකද මේක ඇඩ්වාන්ස් කිසිම දෙයක් ඕනේ නැහැ. කවුරු හරි හදිස්සි හරි ඉල්ලුවොත් එහෙම නැත්නම් මට ප්‍රොමෝට් කරනකොට සෝෂල් මීඩියා through මට ටග් ගාලා සයිට් එක ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. වැඩි දෙයක් නැහැ. පොයින්ට් එකටම තියෙනවා මේක අපි කරන්නේ. එතකොට අපි ප්‍රොසෙස් එක මොකද්ද? ඔය වගේ දේවල්. සහ සයිට් එකට තව ඇඩ් වෙන්න ඕනේ පැකේජස්. ඉතින් දැනට තියෙන ටාස්ක් ලිස්ට් එක මම ලියාගත්ත කොලයක. රයිට්, මම මේ පොත සාමාන්‍ය යූස් කරන්නේ මේ වගේ වැඩවලට. සෝ මම මේක ලියාගත්තා. ඉතින් මට මුලින්ම බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි ඒ සෙට් එක තියෙනවා. ඒව ටික ඔක්කොම වගේ ඉවරයි දැන්. නේම් එකක් හරි, ලෝගෝ ඉවරයි, කලර්ස් ඉවරයි, ටැග් ලයින් එක හරි. ඊළඟට තියෙන වෙබ්සයිට් එක. මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් දාගත්ත එක නත්තුම්. රයිට්. වෙබ්සයිට් එක ගත්තොත් එහෙනම් මට ඩොමේන් එක බයි කරන්න තියෙනවා. හෝම් පේජ් එක හරි, සර්විස් පේජ් එක හරි, about page එක හරි, packages page එකක් හදුවේ නැහැ තාම. contact එක. pages නෑ මේකේ. sorry මං කිව්වේ pages කියලානේ. මේක one page website එකක්. මොකද pages හදන එක බොරු වැඩක්. මේක simply තියෙන්න ඕනේ. ඊළඟට SEO හදන්න ඕනේ. ඉතින් මේක මට ඕන වේද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුලින්ම. පොඩි කාලයක් ගියාට පස්සේ හදුවොත් තමයිද ඕන වෙන්නේ නැත්නම් දැම්ම SEO කරන්න ඕනේද? ඒක ගැන පොඩ්ඩක් හොයන්න ඕනේ. email and communication වලට email එක හදන්න ඕන domain එක buy කරාට පස්සේ calendar link එකක් හදාගන්න ඕනේ. අර calendly කියලා site එකක් තියෙනවා ඒක through. ඊළඟට basic proposal PDF එකක් හදාගන්න ඕනේ. proposal එකක් කාට හරි share කරන්න ඕන නම් ඊළඟට service and offers හදාගන්න ඕනේ. packages තුනක් මම දාන්න බැලුවේ starter, growth, premium. starter එක ඇවිල්ලා මම බැලුවේ free package එකක් විදිහට. videos 3ක් වගේ ගානක් අපි හදලා දෙනවා. ඒගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න මොකක්ද අපේ වෙන්නේ කියලා. ඊළඟ growth එකයි premium එකයි තමයි buy කරලා premium යන්න තියෙන packages දෙක. මේක මට කියන්නේ වැඩේ දැන් ටික කාලයක් කරගෙන ගියාට පස්සේ අයින් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද මට දැනට නැහැ පෝර්ට්ෆෝලියෝ එකක් බුක් ඕතර්ස්ලාට මම කරපු දේවල් පෙන්වන්න. මම එක එක ඒජන්සිස් එක්ක වැඩ කරපු එහෙම සැම්පල්ස් තමයි තියෙන්නේ. ඒකට ඒව පෙන්වන්න බෑනේ. එතකොට මට දැනට මේගොල්ලන්ට ෆ්‍රී මෙහෙම පැකේජ් එකක් තමයි දෙන්න වෙන්නේ. මොකද පැකේජ් එකේ ඩීටේල්ස් ප්‍රයිසිං ගැන මම පොඩි අයිඩියා එකක් තියෙනවා. එතකොට ස්ටාර්ටර් PDF එකක් මේක ඔප්ෂනල්. ස්ටාර්ටර් PDF එකේ නිකන් හරියට ටග් ගාලා කාට හරි පොඩි අයිඩියා එකක් ගන්න ඕන කිව්වොත් වගේ ෂෙයා කරන්න තමයි ඒක තියෙන්නේ. ඒකත් එහෙම ඕනෙම වැඩක් නෙමෙයි. ඊළඟට සෝෂල් මීඩියා. මෙතන තමයි මට දැන් තියෙන ලොකුම ඩවුට් එක. සෝෂල් මීඩියා වල ගත්තොත් TikTok අකුරුත් ඇද්දි. TikTok, Instagram, Facebook, LinkedIn හදන්නත් පුළුවන්. ඒත් මට හදන්න බැරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා.
තොට කටෙන් ප්ලෑන් එක දන්නවන පෝස්ට් ටික්ටොක එක මං කොහොමද වීඩියෝස් දාන්න කියන එක කියන මම කතා කරලා වීඩියෝස් දානවාද කොහොමද මම කරන්න කියන එක ගැන මට ලොක්කු අයිඩියක් නැහැ ඒ කියන්නේ දැම් ම ඔල්මෝස් මගේ ටික්ටොක් පේජයක් තියෙන පොත්‍රාක කියලා ඒක සාමන ඇවරේජ් ෝඩියන්සයක් ඉන්න තොට ඒක බේස්ට් ඒකට ලාට රිලේට නදි අයිඩිය ඇත්තම මේක තොර මගේ හෙම හිතල තම මේ පටන් ගත්තේ මොකද පොත්‍රාක්කය කියන පේජ්ජක මං කරන්න බුක්ස් ලේට කොටෙන්ට් ඒවගේම දැම් මේකත් බුක්ස්කල් රේට කොන්ටෙන්ට් හදන්න ඒජන්සික සෝ මට දැන් තියෙන ප්‍රශ්නය මම කටෙන්ට් හදනවාද හෙමනත්ත ම යාලුව එක එකතු කලබ්යක් විදිරි කටෙන්ට් සදනවාද ඒකන මට තම අයිඩියක් නෑ සෝ මම් බැලුවේ මට හිතනක ම දැමත් ප්‍රබ්ලම්මයක් වෙන එකක් නැහැ කියලා දැම් මේ ජල්ල ගත් මගේ පර්සන ීමෙන් යන්න පර්සන් බ්‍රන්ඩ් ග්‍රෝකර ගන්නදම ම මේක පටන්ගත්ත එතකොට ම අරකෙදදානවාද මකද කරන්න ගෙනෙගෙනට ලොකු ඩව් එකක් බලමු ඒක ගැන පොඩි අඩයක් හොයන්න ඕන ෆෙස්බුක වන්දනට පෝස්ටියක් ෂයා කරන්න බැලි මොකක්ද අපි කරන්න කියන එක පිළිබඳව මොකද බලනෙක්කනට ටක්ගල මට දැංශයා කරන්න පුළුවන් ඒ කියන දැම්මන් අදටම පටන්ගන්න ඕන ඩම්ස් දාන්න කෝල්ස් ගන්න එතකොට ඒ වැඩවලට පෝස්ට් එකක් දාන්න ඕන කොමත් කටෙන්ට අනිවාරයම දාන්න ඕනේ මුලින්ම පලන විටි විතරක් කර ම දාන්නන මොකද අප බ්‍රන්ඩ් එකත් එක් හරියට අයිඩියක් ඉන්න කට්ටියන්ට අපේ කටන්ස් දැම්මොත් කියලමට හිත රයි් ඉතින් මේ ටිකතම ෂයා කරගන්න ඕනේ බලමු මම අද මේ විඩික දැනට එන් කරනවා අමකර අප්ඩේට ඇතිබත් ම අනිවාර විඩියක දාර තියන්න එහම නැතුනොත් ඩේටුවකින් හම්බෙමු ඩේටුවගේදී මම කටෙන්ට් හදන්න පටන් කටෙන්ට් හදන්න පටන් ගන්න ඕනේ කටෙන්ට් ප්ලෑන් එක හදන්න ඕනේ ඒ වැඩ ටික තියෙනවා රයිට් මේ ඩේවන්න එක තැන්ක මේ විඩිය එන්නකම් බැලුවට අපි යන බලමු ඉස්සරහට කොහොමද මම මේ ඒජන්සි එක කරගෙන යන්නේ එහෙම නැත්නම් මම කොතනින්ද නවත්තන්නේ මාස කීයක්ද සත කීයක්ද මේ කරගෙන යන්නේ කියලා අපි බලමු